බුද්ධං සරණං කියලා සෑන්ඩ්විච් හදලා තිබුණා. මේ පැත්තේ මට හිතුණා හිතිලා හරියන්නේ නැහැ නේ. කෑෂ් විතරයි තියෙන්නේ. වයින් පීප්ප තියෙනවා. වික්‍රම රාජසිංහ රජුගේ මාලිගාව තමයි අපි වදින දළදා මාලිගාව. මැර සැටි පෙන්නන්නම් කියලා කිව්වේ මෙයාද දන්නේ දෙන්න ඈ අස්පෙක් කෑගහුවා. දන්නේ මම දන්නේ නැහැ. ඉතින් මේ අපේ දුව කියන තැනකට යන්න තමයි හිතන් ඉන්නේ. හරි ගාෆිල් පීසා කන්නේ මෙන්න මේකෙන්නේ ලසඤ්ඤාරේ මේ මොකක්ද දන්නේ. Lasagna, Garfield kana lasagna. උනදත් මේ අපි ඔයගලගේ පොඩි පික්නික් එකක් එක්කන් යන්න කියලා ලෑස්ති වෙන්නේ. මේ බලමු අපි එහෙනම් කොහාටද යන්නේ කියලා. ඊට කලින් පොඩ්ඩක් මහමෙවුනාවට ආවා. පොඩ්ඩක් බුද්ධං සරණං කියලා මේ පිටත් මේ තියෙන්නේ දාර අපි දැක්ක දල් අද දැන් ටිකක් මෝරලා පාට වෙනස් වෙලා. ඉතින් මේ ගහේ මේ බඩ් කරන්න කට්ටිය අතු බඩ් කරලා තියෙන්නේ. මේක වටින ශාකයක් වෙන්න සමහර මම දැක්ක මේක තරක් නෙමෙයි දෙතුන් පළක තියෙනවා. අනේ මේ ශාකේ නම දන්නව නම් කවුරුද කියන්නකෝ. දන්න කෙනෙක් අපිට දැනගන්න. හැමෝටම දැනගන්න පුළුවන් නේ. දන්න හැමෝටම. මේක මේ හරියට තිබුණා දාලා බඩ් කරලා අතු ගෑල්ලක් ගැලෙවත් දන්නේ නැහැ. ආවෙද මේ ගයිස් අපි අද ඔයාලා එක්කගෙන යන්නේ වැක්ස් මියුසියම් එකට. මේක කැන්ඩි තියෙන්නේ වැක්ස් මියුසියම් එක. අපි ඇතුළට ගිහිල්ලා බලමු. පොඩි ක්‍රවුඩ් එකක් ඉන්න පාටක් මට පේනවා. බලමු ඊට කලින් බඩගිනි දැන් 1යි වෙලාව කාලා ඉවරලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි බලමු අද මොනවද අපිට කන්න තියෙන්නේ කියලා. අද වයිෆ් හදලා තිබුණා මෙන්න මේ එලෝල් රොටි චිකන් දාලා සෑන්ඩ්විච් හදලා තිබුණා. තව අපි බබල් ටී දෙකක් ගත්තා. හරි එහෙනම් කාලි වෙරලා හම්බෙමු. හොඳ වින්ටේජ් ලුක් එකට හදලා තියෙන ස්පොට් එකක්. හරි ලස්සනයි. නිකන් ස්ටෝස් වගේක් තියෙනවා. නේ ඔව් මියුසියම් එක උඩ ආරයි thank you.
මේ පැත්තේ ඔව් මේක අල්ලගන්න මට 3ක් දෙන්න මං ගෙනාව බොස් දෙන්න 1200 කෑෂ් විතරයි තියෙන්නේ ටිකට් එක කෑෂ් එලාට කෑෂ් ගෙනාවේ ඈ කොහොමද දැනගත්තේ මට හිතුණා හිතිලා හරියන්නේ නැහැ නේ අල්ලලා බලමු ටික එන්න පළමු වන විමල ධර්ම සූරි රජු විමල ධර්ම සූරි මේක ලියලා තියෙන්නේ මේකේ තියෙන්නේ පළවන විමල ධර්ම සූරිය රජු කද යුද්ධයක් වගේ එනවා උඩින් මේ කවුද කුසුමාසන දේවිය මේ කවුද කිං සෙනරත් කිං සෙනරත් මේකේ කුසුමාසන දේවිය දෝන කතරේ නේද දෝන කතරේ නේද ඔව් කවුද දෙවනි රාජසිංහ රජු දෙවනි රාජසිංහ how's it? Robert Knox. Robert Taya. අර බීච් වයිබ් එක එන්නේ සද්ද දාලා තියෙන්නේ මොකද එන්නේ ආවේ නේ වයින් පීප්ප තියෙනවා කොංගෝ එක වගේ හදිසියට ගත්තා ඒ පාටි එකට කොංගෝ එකට
කවන්නේ. ඒ දෙවන විමල ධර්මසූරි. මේ කවුද? ශ්‍රී විජය පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු. ශ්‍රී විජය රාජසිංහ. ලෞකේ රාග. කීර්තිශ්‍රී රාජසිංහ. ශ්‍රී සරණංකර සංඝරාජ. මේ හාමුදුරුවෝ ටික. පාලි මහතෙර උපාලි මහතියක්. රාජසිංහ රජු. රාජසිංහ රජු වෙන්න ශ්‍රී වික්‍රම රාජසිංහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු. පිළිමතලව මහා අධිකාරම්. මේක තමයි ඉතින් මේ ශ්‍රී වික්‍රම රාජසිංහගේ මාලිගාව තමයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාලිගාව තමයි අපි වදින දළදා මාලිගාව. මේ ගලෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. මේ කළු ගල් තියෙනවා. ඊට පස්සේ ගඩොල් තියෙනවා. බිල්ඩින් එක හැදිලා තියෙන ඒ ස්ට්‍රක්චර් එක තමයි මේ පෙන්වන්නේ. කියන්නේ මේ ගල මොකද්ද කියලා. මැටිත් තියෙනවා. මැටි ගහලා මැටි වලින් තමයි කපලාරු වගේ ගහලා දෙනවා ඉස්සර. දැන් නම් ඉතින් මේවා මේ වෙනස් වෙන්නේ නැති. දළදා මාලිගාව. දේවේන්ද්‍ර මූලාචාරි. අන්න ඇහුවෙත් නෑ මම. මේ පැත්තේ. ඔව්. මේ කවුද? රොබර්ට් බ්‍රවුන්රික්. කවුද රොබර්ට් බ්‍රවුන්රික්? මෙයා රොබර්ට් බ්‍රවුන්රික්. සර් ජෝන් ඩොයිලි. වාරිපොළ ශ්‍රී සුමංගල අනුනායක හිමි. කපුවත්තේ අධිකාරම්.
ලස්සනයි මේ පහන් වගේ මේ LED light. LED lights වලින් තමයි පහන පත් වෙන්නේ. ලස්සනයි. පහනක් තියෙන්නේ. අනිකර යුද්ධ තමයි යුද්ධ සද්ද තමයි ඇහෙන්නේ සේරම. මම මේ දන්න කට්ටියගේ නම් ටික විතරක් කියන්නේ නිකන් මේ දන්නේ නැති කට්ටියගේ නම් කියලා දන්නේ නැහැ නේ. මඩුගල්ලේ උඩ ගබඩා නිලමේ කිව්ලේ ගෙදර මොහොට්ටාල අන්න එයා නම් අහලා තියෙනවා. කිව්ලේ ගෙදර මොහොට්ටාල. අවුද කියලා දන්නේ නැහැ ඉතින් මෙතන. ඇල්ලේපොළ මහනිලමේ මොනරවිල කැප්පෙටිපොළ දිශාව. ඒ කට්ටිය අහලා තියෙනවා. ෆිල්ම් වලින් හොවා අහලා තියෙනවා. උතන එහෙම සෙට් එකක් ඉන්නේ හොඳ සෙට් එකක්. මම හිතන්නේ මේගොල්ලෝ මේ හොඳ සටන්කරු වෙන්නේ නැති. රජ්ජුරුවක් දන්නේ නැහැ. මට මතක නැහැ ඇත්තටම බුරු කියන්න ඕනේ නැහැ. ආයි ඉතින් හිස්ටරි එක කියලා බලන්න ඕනේ පොඩ්ඩක්. Iverයි. අවුනේ. දැන් පිටවීම. කවුද? ඇහැලේපොළ මහාධිකාරම්මා. ඇහැලේපොළ කුමාරිහාමි. හරි ඉන්නේ. මෙන්න ඇහැලේපොළ මහාධිකාරම්. මේගොල්ලෝ අපි ෆිල්ම් වල එහෙම දැකලා තියෙනවා. අපි මේ සිංහල ෆිල්ම් වල එහෙම. ඒවා තමයි ඉතින් මතක හිටින්නේ. නැත්තම් ඉතින් ඉස්සර හිස්ටරි වල ඕක මතක නැහැ. මට නම්. මේක උද්දන්නේ. ගහලා නැහැ නේ. අමිරි මද්දුම් බණ්ඩාර ඇහැලේපොළ කුට්ටිකේ කුමාරිහාමි. ඒ දෙන්න. මද්දුම් බණ්ඩාර අර බෙල්ල මෙයා නේද? මරණ සැටි මා පෙන්නන්න අයියන්ඩි වියනවන්න මෙයාද එතකොට? ඒක අයියන්ඩි මෙයානේ. නේ අයියන්ඩි වියනවන්න මරණ සැටි මා පෙන්නන්න. ඉතින් මෙයා ඉපයි කියන්නේ එහෙම අයියන්ඩි වියනවන්න මරණ සැටි මා පෙන්නන්න. කාගේද? එතකොට මල්ලි බල යන්නකෝ. මෙයා බල යන්නේ. තුන් දෙනෙක් හිටියද? මෙයා කියනවා තුන් දෙනෙක් හිටියලු මේ එක්කෙනෙක්ලු මේ තව එක්කෙනෙක්ලු. එතකොට මේ මැරණ සැටි පෙන්නන්නම් කියලා කිව්වේ මෙයාද දන්නේ දෙන්නම එක වගේ. මොකද්ද මම කරන්නේ? කරන්න දෙයක් නෑ. යා පිටවීම. අස්පෙක් කෑගහුවා. අස්පෙක් මෙතන කවුද ඉන්නේ? මේ රාජසිංහ ඉන්නේ නේ. අපි මෙතන ඉඳලා ගියේ. මාර කලබලයක් කරන්නේ. ඒ වර මූණේ හිටියේ. යා මේ පඩිපෙලක් තියෙනවා ටික. ඉවරයි. යම්. ආයි පාරක් යා. මත්තන් ඇති. නෑ මේ පැත්තෙන් යන්න බෑ. මෙහෙන් යන්න ඕනේ. යා. ඔය ඉතින් පොඩ්ඩයි තියෙන්නේ. යා. අපි දැන් යන්න හදන්නේ මෙන්න මේ චර්ච් එකට. මේකක් තියෙන්නේ වැක්ස් මියුසියම් එක ගාවමයි. බලමු ඇතුළට ගිහලා කොහොමද කියලා. no photography කියලා ගහලා තියෙනවා මේක සමහරට බලමු ඇතුළට ගිහලා. මේක no photography කියලා ගහලා තියෙනවා. ඒක නිසා මේ මම නොකර ඉන්න හරි නෑනේ. පොඩ්ඩක් කරලා නවත්තනවා දැන්.
හරි එහෙනම් අපි මෙතනින් සමුගන්නවා. මෙතනින් මේ වැක්ස් මියුසියම් එකේ සමුගන්නවා. ඊළඟට යන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. මම දන්නේ නැහැ. ඉතින් මේ අපේ දුව කියන තැනකට යන්න තමයි හිතන් ඉන්නේ. හරි බලමුකෝ. අපි ආවා අද ඩිනර් එකට වීටෝ පීසා. කියන්නේ ගාෆිල් පීසා කන්නේ මෙන්න මේකෙන්නේ. ලසඤ්ඤාරේ මේ. ඒකට තමයි අපි ආවේ. අර ගාෆිල් කියලා කාටුන් එකක් තියෙන්නේ. අන්න ඒක. හරි බලමුකෝ එතනට ගිහලා තාම පොඩි කිව් එකක් තියෙන උඩට තමයි උඩට යන්න ඕනේ අපිට. උඩට කිව් එකක් තියෙනවා කිව්ව පොඩ්ඩක් ඉන්නකෝ විනාඩි 15ක් විතර යනවා කිව්වා යන්න. බලමු. මේ රැඩිසන් එක දෙය පහුණාද? රැඩිසන් එක පහුණාද? අර රැඩිසන් හොටල් එකක් තියෙනවා. ඒකත් ලොකු හොටල් එකක්. ඔව්. And it's cold. පොඩි කෝල්ඩ් එකකුත් තියෙනවා. මේ මොකක්ද දන්නේ? නිකන් highest view. මාර හොටල්ස් එකක් නෙවෙයි පාරදී. මේක මේ කැන්ඩි වලින් ඉඳන් මේ පොඩි අතුරු පාරක දාන්න තියෙන්නේ. මේ මාර හොටල්ස් එකක් තියෙන්නේ මේකේ. දිගටම තියෙනවා නේද මේ පාරවල්. ෂැරෝන් ඉන් විතරක් තියෙනවා. බොමාරු රිංග ගත්ත මේ ගස්සට. බොමාරු රිංග ගත්ත මේ ගස්සට. පීටෝ පීසා. නම් මේ හරි අමාරුයි ඉන්නේ. කන්න ඕනේ. බඩ ගින්න නැහැ මට එච්චර. සෝලගේ එළිය තිබුණා නේද මේ හැබැයි එතන හොඳයි නේද කලින් ක්ලාසික් ලුක් එකක් තිබ්බා කලින් ඒක ප්‍රයිවසි එකක් තිබ්බා. ඔව් ඒක තමයි. Let's do the brownie. Let's do this. Quattro tomato pizza, one large. And can we have a chicken lasagna? And then from drinks, can we have a orange mojito and strawberry mojito? That's it. Amit. Thank you. Mari kan? Lasagna, Garfield karena lasagna.
එහෙනම් හොටෙල් එකක් නෙමෙයි අපේ ගෙදර පොඩි ඉතුරු වෙච්ච කොට කෑල්ලක් තිබිලා පාවිච්චියට ගත්තා. මට ගොඩක් බයිට්ස් ඕනේ පොඩි ඩ්‍රින්ක් එකක් තිබුණොත්. ඉතින් මගේ හැටි. ඉතින් එහෙනම් ලබන සතියේත් මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරන් එන්න සූදානම් වෙනවා. රැඳිලා ඉන්න, subscribe කරන්න. රැඳිලා ඉන්න. bye.